දැන් කඩන්න. තෑග බදා හරි අපිට දෙන්නේ ඔයාට නේ. පොඩි බබා මේක මේ රස්නේ. කන්න උරින්. කොකිස් සෝරා මාට්ටු. නැසෙත් තියෙනද යන්නේ. අපේ පුංචි අවුරුදු මේසි. අයියෝ මෙන්න නේ. මල තියන. අපි සාමාන්‍යයෙන් හැමදේම සමරනවා. ඉතින් අවුරුදුත් සමරනවා. අපි යනවා ඒකට කිරි උතරන්න, එතකොට කැම මේස ලෑස්ති කරන්න. ඒ දේවල් ඉතින් අද කැවිලි හදනවා රැට. ඊයේ මායි හෂානෝ එකතු වෙලා ගියස් කරා. හෂානෝ මොකද දාලා ටික කරලා දුන්නා. මම අත ගෑවා. එලියාන ඇඬුවා. මේ ඔයාව බලන්න තමයි ගොඩක් අය මේ බලන්නේ. හිනා වෙන්න. ඔයාව බලන්න තමයි ගොඩක් අය එන්නේ. එලියාන ආයි කිව්වා. ඉතින් අපි බලමු. ඔව් එයාට රයිට් ඉතලයා දන්න දැන් මේකෙන් එයා වීඩියෝ කරනවා කියලා. චාමට හරි ප්‍රශ්නයක් දැන් හැම ගෙදරින්ම කැවිලි හම්බෙන හින්දා අපි වෙන දෙයක් කරමු කියලා. හරිද අපි මේ පාර කට්ලට් ටිකක් හදලා ආසාවෙන් කන්න දෙන්නේ. ඔව් ඔව් ඒ වුණාට සාමාන්‍යයෙන් අවුරුදු කිව්වම හැමෝම කැවිලි එකනේ කන්න ආස. මේ පාර කැවිලි වර්ග 4ක් මම ගෙදර හදනවා. ඔයගලන්ට පෙන්නන්න මොනවද හදන්නේ කියලා. මොනවද හදන්නේ? මම දන්නේ නැහැ. කොකිස් හදනවා අනිවාර්යෙන්. අපි කොකිස් හදනවා. එතකොට මුං අලුව හදනවා. නාරං කැවුම් හදනවා. අලුව අපි හදන්නේ. ඔව් ගෙදර හදනවා. එළියෙන් ගන්නවා කැවුම්. මොකද කැවුම් හදන්න ටිකක් අමාරුයි. අර කොණ්ඩේ ගන්න තේරෙන්නේ නැහැ. ඔව්. ආස්මී එළියෙන් ගන්නවා. ඉතින් අද ඒ බා ටික ගමු. එහෙනම් බලමු කොහොමද වෙයි ගන්න. ඊට කලින් අපේ එළියනට එයාට අවුරුදු මේකක් හම්බුණානේ ඇඳුමක් අපි ගත්තනේ. ඉතින් ඒකට වලලුයි ඒකට අපිට ගන්න ඕනේ වලලුයි. මාලයක් ගන්න ඕනේ. අපිට වලලු ගන්න ඕනේ. ඔව්. අපි මුලින්ම ඒ ටික ගන්නවා. කොහෙද දන්නේ නැහැ තින්නේ ගන්නනේ. ලවස් එකේ බලමුනේ. ගොඩාක් දුර යන්න බෑ. ඉතින් අපි අර ගෙදර ළඟම තියෙන කඩවල ටිකෙන් මේ shopping කරන්නේ. මේ ඉක්මනට ගෙදර යන්න ඕනේ වැඩි තියෙන හින්දා. බබත් එක්ක හරි අමාරුයි නේද ඉස්සර වගේ නිදාසේ shopping කරන්න බෑ. අර ඇවිද ඉක්මනට තියෙන ඒවා ටික ඉක්මනට තියෙන ඒවා ටික ගන්න ඕනේ. එහෙනම් ගෙදර ළඟ කඩවල වලින් තියෙන ඒවා අපි බලලා ගමු. ළඟ අවුරුද්දේ මට හොඳට තේරෙනවා. හරිද? එතකොට කැවිලි කයි ඇවිදිනවා. අපිත් එක්ක අවුරුදු වලට ගියස් කරයි. එතකොට ඇවිදිනවා නේ ළඟ අවුරුද්දේ වෙද්දී අවුරුදු දෙකමාරක් වගේ. එලි. ඇයිද? දැන් එනවනේ කොණ්ඩේ වෙනවා මේ. කොණ්ඩේ කපපු එකෙන් තමයි. ඉතින් ගොඩක් අය කිව්වා thank you කොණ්ඩේ කපන්න කියලා. අපි කපන්න නැතුව ඉන්න හැදුවේ. දැන් ලස්සනට ගානට මේ කොණ්ඩේ හරි ඝනයි නේද? දැන් එන කොණ්ඩේ. අර යාගේ නිව්බෝර්න් කොණ්ඩේ හරි සිනිදුයි. සිනිදුයි නේද? ඒ මට ඝන කොණ්ඩයක් එනවා. එයාට මේ එළියනට ටැග්ගුත් ආවනේ. නැත්නම් දෙඩා ගියා ටැග් අරගෙන. ඉතින් අපි අර දාපු වීඩියෝ එකට අපි එළියනට ෆීඩින් චෑග් එකක් ගත්තනේ. ඉතින් ඒකේ මේක කුද්දු. ඕක මම ඔයාලගේ අම්මගෙන් ඉල්ලුවා. පහන කැම මේසෙන් තියලා. කැම මේසෙන් නේ. ඔව් කැම මේසෙන් තියලා පට්ටු කළාද? එළියන්ට ඒගල මම හිතුවා තියලා කියලා. ටැග් එකේ අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මම බලන්න. ඔය කරන්නේ. ඕ. ටැග් බදා හරි අපිට නෙමෙයි ඔයාට නේ. එක පොඩි කැල්ලක් ඉල්ල දෙන්න. එලි. දන්නවා දැන් එලි. ටැග් තමයි. එලියන බලන්නෙත් නෑ. දැන් මන් දිහා බලන්නෙත් නෑ. පොඩි බබා ටැග් කිව්වද මේ? බබා අවුරුද්දේ ටැග් කොටයි. කබන් ඔමිනවල. මති. මේක නා අත්‍යවශ්‍යම දෙයක්. මේ බෝටල් වොෂ් එක. හරිද? මොකද මේ මම දැන් රටේ ඉඳන් එද්දිගෙන ආපු බෝටල් වොෂ් එක ඉවර වුණා බබාගේ. ඊට පස්සේ ලංකාවේ මම බැලුවා මොකක් හරි හොඳ එකක් තියෙනවද කියලා. කිච්චෝ එක ගොඩක් අය රෙකමන්ඩ් කරා මේක ගන්න කියලා. බලමු පාවිච්චි කළා. මේක ගොඩක් හොඳයි. අවනද මේ බලන්නකෝ එළියනද ගියා. ඒ මොකද? මොකද්ද? මේ බබාලට මේක මෙඩිසින් ෆීඩ් එකක්. බෙහෙත් යාලට බෙහෙත් පවන්න. ඈ? ඕකට දාන්න. මෙච්චර එකක්? ඒකෙන් ඉන්ජෙක්ෂන් එකක් වගේ දැක්කමයි. ඔය මේ පළවෙනි පාර්කි මේ වගේ දෙයක් අපි. ඒකනේ යන්නේ. මේක කරන්නේ. ඒක නම් පොඩ්ඩක් බලන්න. මේ කල බලන්නද ගන්න. අසාරි. ඉන්නක කලින් දැනන් හිටියද ඒ ඔයත් තියනවා කියලා. මම දැකලා දෙන්නේ මම ගත්තා. ඒකට බෙහෙත් ටික දාලා ආනියන් අර ඩ්‍රොප් එකක් බෝතලෙන් අරන් යාලට ආසයිනේ. ඒ හින්දා දෙන්න ඇති.
බෙහෙත් මෙහෙම දාලානේ. ආ. මේකෙන් මෙහෙම බෙහෙත් ටික ගත්තා. චුස්. කෝපයක් යාට වතුර වන. දැන් ලොකුයි යා. මේ සුළුයි මොන්නේ. අනේ මේක නම් වටිනවා. මතකද අපි අර සිලිකන් ෆුඩ් මේ ෆුඩ් ෆීඩ් එකක් බැලුවා කුවේටලා. මේකට කැම දාලා කොයි හරි අරන් යන්න පුළුවන්. මේකට මේක කළා කවන්න තියෙන්නේ. එතකොට අර හැමදාම ගෑවෙන මේක වටිනවා. අනේ ඊට පස්සේ මේ එළියනද අපිට එළියට කැම අරන් යන්න බැසි. කැම දාලා අරන් ගියලු. කැම් පෙට්ටියක්. thank you so much මාර වටිනවා මේ ඔක්කොම. අපි වොෂ් කරලා දෙන්නම් බබාට. ඔව් හොදලා දෙන්න. කින්ද හේදුවේ? ඔව්. නේද? ඔව්. අපේ මේ වගේ හොදන්න හොඳ නෑ බබාලගේ කෙමිකල්ස් අඩියනේ අපේ වගේ. දැන් මොකද මෙයාලගේ හැන්දි ගෑරුප් ඒකට විශේෂයෙන් වතුර බෝතල්, කිරි බෝතල්. හරිද? ඒවා අපේ වගේ හොදන්න ඕනේ නෑ. හොඳ නැහැ. ඒ වගේ කෙමිකල්ස් තියෙනවා. ටොක්සික් දේවල් මේක නැහැ ගොඩක් වෙලාට. අනිත් එක මේක ඔරෙන්ජ් මේකක් දාලා තියෙන්නේ මාර සුවඳයි මේක. හරිද? ඉතින් ගොඩාක් අර මේ විශේෂයෙන්ම මේ පැරබන් ෆ්‍රී මේක. හරිද? එතකොට මේකෙන් බබාලගේ මේ බෝතල් විතර නෙමෙයි. මේ එයාගේ සූප්පු එතන බඩු තෝදන්නේ මේකෙන්ද? ඔව් හැම එකම හොදන්නේ ඕකකින්. මේක අරින්න බන්නේ අපි සුවඳ බලමු. ඉන්වර්ඩ් මේ වායක හැලුවා. ඈ? දැන් ඇරියොත් මේ වෙනවා. අප්පරසි. ඔව්. දෙදා කළා වේද. ඉන්වර්ඩ්. කොහොම නිකන් මේ ඔය මුඩිය විතරක් කරලා දෙන්න. දොඩන් සුවඳයි මේ. යා කන්න හදනවා. නෑ නේ. ඇටි මෙයාට ඇටි. එළියනේ ටවුලින් දෙන්න කියලා. මෙයාට බලන්නේ. කිලෝමීටර දිනවා මේ ආරු කරන්න ඕන නෑ මාරු කරන්නේ. ඒක නැස්සේ. චා ඔලුඩ දෙන්නුම් ගොඩයි ආතිගේ. thank you කිය. thank you. thank you. thank you. මම කියලා ගන්න. ඔව් මට තේරෙන්නේ. ඒකත් ලස්සනයි රෝස පාට. කට්ටක්. ඒක අපි කොණ්ඩි තින්න ඕනෙත් දන්නේ. ලාවඩ අපි වැටේනේ. ඒක ලස්සනයි නේ ඊට වඩා. මොකද ගන්න? මේක. ඒක ලස්සනයි. ඒක ලස්සනයි. ඒක ලස්සනයි. මච්චරේ දැම්මද? එයාට තියෙන පණ එයාට නේද දන්නේ. එයාට ගන්න. එයාට හරියන්න ලක වැඩි ඉන්නකෝ. ඔව්. ඕකෙන් ඉතින් දෙකකට මේව කළා දාන්න බෑ වෙන්නේ. මේ මට. මේ බබාට. යා ඕක කඩලා දායි. එළිය බලන්න මේක දාලා එළිය බා. එළිය නෝ එළිය. මදි වගේ නේ. නෑ නෑ මේක ගලන්න මේ. ගලවලා දානවා නම් දාන්න පුළුවන්. එළිය එපා. ඉරයිද? හැබැයි මේ ලොකු එක දෙපොත වගේ දැම්මම හරි වගේනේ. ඒක එපානේ. හා? ඒක ඉරවයි කියන්නේ. ඔව් මෙයා නිකන් හරි ඇද්දොත් හිරවේ. නෑ ලොකු එක දෙන්නකෝ බලන්න දෙපොත. නෑ මට අරක. ඔය එක තමයි. කබ. ආ ඒක නෑ. ආ ඒක ඇදනේ. ෂෝයනේ. මොකද? මේ දෙකේ මොකද ලස්සන? දෙකම එක වගේ නේ. නෑ මේක රතු මේකේ පොඩි ෂයින් එකක් යනවා නේ. මේක ලස්සනනේ. ෂුවර්ද? ඔව් ඒක. එළිය මේ. පෙන්ඩන් මේ ටික දා. ලස්සනයි. මේක ලස්සනයි නේ. මෙයා දාගෙන පළවෙනි වලයි. වලල්. මේක තියන්න. කැවිලි වර්ග. මේක දුන්නේ හරි මොනවද? ගත්තා මුං හරි ගත්තා. බිත්තරත් ගත්ත එකපාර. මුට්ටි නෑ. කිරි උතරන් ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න ඕනේ බුලත් කොළ ගන්න ඕනේ. ඔයාලගේ බුලත් කොළ තියෙන ප්‍රශ්නේ තියෙනවා සමහර අය කිරි උතරන පොල් කිරි ගන්නවා සමහර අය ෆ්‍රෙෂ් මිල්ක් ගන්නවා. ඒ දන්නේ නැහැ. මට ඉතිරි නේකද? දන්නේ කටි කමෙන්ට් එක දාන්න අයියේ කියලා. තිරසිකක් 75යි. මේ මොනවද? උන්දු වලලු හරි ගුලි ගමු. ටික ගමු මම නම් කියන කාපාඩ ලස්සනයි. මේක කීයද? ෆේවරිට්ම තමයි ඕක. මේක ඕක රයි. අන්න ඕක දෙමු. විනාඩි 5න් දඩබඩ ගාලා ටික ගමු. දැන් නම් හොඳටම වෙලා නැහැ පරක් වෙලා තියෙනවා.
ඒකල එක හරි. හරි. මේක හරි. හරි. තව කැලි ගන්න. සමන්. මේවා අපිට හට්ටියක් ගන්න. දරත් විකුණන්න දාලා. මම දැක්කම නේද? අපේ නෑ. කීයද? 90යි. අනේ හොඳ එකක් බලලා දෙන්නකෝ. දෙන්න වතුර දාලා දෙන්න. මොකද? දැන් තියෙන්නේ කෙසෙලුයි හොඹමඩ එපා වෙලානේ. දැන් ඉතුරු කෙසෙලුයි බුලත් අතුකුයි ගන්න. බුලත් අතු මට වඳින්නද? ඔව්. දැන් ඔයාට අපි බුලත් දීලා වඳිදී ඔයා දෙන්න ඕනේ මටයි එළියන්ට සල්ලි. ඉතින් පොඩි කාලේ හරි බුලත් කොලාර හතර වටේ අපි යනවා. සල්ලි ගන්න වෙන්දලා. පොඩි කාලේ අපි අවුරුදු දවසට නැගිටිනවා අලුත් ඇඳුම් ඇඳ ගන්නවා කනවා සෙල්ලම් කරනවා ගීම් බඳලා සල්ලි ගන්න ඕම. දැන් බලන්නකෝ. අයියෝ. දැන් අපි කියන්නේ ඒකනේ අපිට ලොකුවට දැනෙන්නේ නැහැ කියලා. දැනෙන්නේ පොඩි ළමයිට. ඕ දැන් බලන්නකෝ මෙයාට තේරෙන කාලෙ වෙද්දී. කයි ඔක්කොම කැවුම් අරව මේවා. පැණි රස. තෝති බබා. ඊළඟ පාර අවුරුදු වෙනකන් ඉතිල්ලන්නේ නැහැ ඊට පස්සේ. දන්නවනේ ආතල් දැන් මේමයි. අවුරුද්ද කියන්නේ මේමයි අලුත් ඇඳුම් අඳගෙන කට්ටිය අවුරුදු උත්සව තියෙනවා. තෑගි හම්බ වෙනවා. තෑගි හම්බ වෙනවා. ඒවනේ. අය පොඩි කාලේ යන තිබ්බනේ යන්නේ අවුරුදු සමය. උඩේ මෑරිලා. හා? මොකද කරන්නේ උඩේ මෑරිලාමයි? හා? උඩේ මෑරිලා මොනවද කරන්නේ? උඩේ මෑරිලා මොනවද කරන්නේ? කොකිච්ච දෙන්න බලන්න. හරි. මෙතින් බැටර් එක කලින් පාරත් අපි හදුවනේ කලින් පාර කොකිසුයි මුං අලුවයි බිස්කට් පොඩින් එකකුයි මේ පාර ජාති තුනක් විතර හදනවා පෙන්නන්න. මුං අලුව ගත්ත හරි කොකිස් හදලා ඉවරයි. දැන් අපි හදන්නේ මුං අලුව එක. මේක මේ රස්නේ. මගේ මේ පිටි යන එකට මේක කියලා දැන් මේක ලස්සනට මේක කියලා අපි කෑලි කපා ගන්න ඕනේ. ටිකක් කැලෙන උණුයි හරිද? ඔයා දන්නේ නැති දෙයක් නැහැ නේ අනේ හදන්න. රයිට්. මං ආසම මේ මුං අලුවක මේ බැදෙන්න කලින් කන්න. හරිද? මම දන්නේ ඇයි මේක බදින්න කියලා පිටි දාලා බැද්දම මං එච්චර ආස නැහැ. මුං අලුව. බදින්න කලින් චෙට්ටක් දෙන්න. චෙච්චයි. චෙච්චි කඩේල කරනවා. හරි සතුටුයි අද දුන්න. කොහොමද කපන්නේ කියලා. ෂා. ඔය පොඩි වැඩි. අලුව හදනවා. ආරද කුමාරී ඔයා අම්දන්නයි යන්නේ. මොකක්ද ඒ දන්නේ නැහැ. ඇටමාලි. අපි දෙන්න මේ මෙයා මේ අපි දෙන්න මේ දාගන්න. ඒ දෙක ඇයි? කොයින් බන්නේ? බෑනේ කොණ්ඩේ නෑනේ අරද. නෑ. පුළුවන්ද? කෝ එලි. එලි? මේ පැත්තේ. කෝ. ආයෙත් ගන්නකෝ. අම්බෝ. ඔව්. තෝති කන්දයක් කල්ලලා දාමු අපි. අපල. ඒක වැටෙන හැබැයි ඔක ඇදලා ගන්නේ. මේක ඇදලා ගන්න. ඒ එලි. ආම්බෝ. ඒක ලස්සන ඒක ලස්සන. අම්මා මල තියන්නනේ. මල තියන්න. ගැරපෙනවා ඇඳමුට. ඔව්. විනාඩි 10යි තියෙන්නේ. ඔව් විනාඩි 10යි. ඉක්මන් කෝ. ඇටමාලි කෝ. කෝ එන්න වෙලා නැහැ. Kau Sha. ලස්සන. ලච්චන අම්මයි බබයි දෙන්න. මේක පාටි ගැලපෙන්නේ. ඒ කමන්නේ නේ. දැන්ට මුකුත් නැති. ඒකට ගහමු මේක. අනේ කන්නේ එපා එලි. ඔව්. හරි. දැන්. එනවා.
තව විනාඩි 5යි තියෙන්නේ. විනාඩි 3යි. විනාඩි 3යි. නෑ 34ට. අය. 32ද? දැන් මම මේක නේ තියනවා. 9:32 නේ. ඔබ නම මගේ ෆෝන් එක වලලු ඔක්කොම ටික ගලවගෙනවා. මගේ ෆෝන් එක ෆෝන් එක දන්නේ නැහැ. එන්න. කෝගන් ෆොටෝ. මොකක්ද මේ වෙන්නේ? මුට්ටියක් තියලා මොකක්ද මේ දැන් උයන්නේ? යාට ලොකු වෙලා මේ බලද්දි මතක තියෙන්නේ මේ මෙහෙම දේවල් අපි කරා කියලා. ඔව් දැන් ඒ කියන්නේ මෙයා දැක්කම ඔළුවට එන්නේ නැතුණාට මොනවද අයිඩියෙක් කියලා වීඩියෝ එකේ වෙනවා. වීඩියෝ එකේ සේව් මෙම්බර් එක. මෙන්න මේව තමයි ඔයාගේ පළවෙනි අවුරුද්ද අපි සමරන්නේ ලියන්න. ඉතිරෙනවා. පොඩි වෙනසකට කට්ල. ආසිතනවා නේ ඉතින් මිනිස්සුන්ට නේ. හරි. දැන් මට උනත් ආසයි දැන් එහෙම ඒකට වඩා මේ කට්ලට් එක ගන්න. හරි නැකතාව කට්ලට් එක ටෙස්ට් කරලා බලමු. හරිද? මේක කැඩලා වගේ මේකත් අපි කන්න කියලා. අන්න ඇරලා. වැඩි නැද්ද මේ? ගමකට කන්න දෙනවා නේ දවසලක් වගේ. ආ පොඩ වැඩි නේද? හරි. ඔව්. හරි. කිරිබත් එක. හරි තාත්තික් මුනික. කිරිබත් එක. ඈනු මරනවා. ඉර කරගන්න නැහැ නේද? තමන ගන්නේ. ඊපස්සේ තියෙනවා කොකිස්, ආස්මි, තාවුණක් තියෙන්නේ. මේ තියෙන්නේ. කැවුම් ටික ඒ ලස්සන. ඒටියක් කොහොම තියන හැරලා නේද? තමන දැන් තියෙනවා. කැවුම්. අවුද මේ අපේ කොකිස් කන්න උරින්. හේ මෙන්න කොකිස් සොරා මාට්ටු. මේ දැන් මගේ ආසම් කැමෝ. ලස්සන තියෙන නේ යන්නේ අපෝ. ලස්සනේ. හැම පාරම වගේ. ෂා කහපාට ලස්සනයි. කහපාටයි රතු පාටයි සෙට් එකේ. ඔවනේ. සුබ අලුත් අවුරුද්දක් කිය. අපේ පුංචි අවුරුදු මේසේ. අරන් ඉපෙච්චි. අයියෝ මෙන්න නේ. අනුභව කරා. හරි අපිටත් එක්ක මේ අනුභව කරා. අනුභව කරලා ඉවරයි. අනුභව කරා. එයාට බලන් ඉන්න බෑ. ඉතින් අපි මෙච්චරලා සෙල්ලම් දානවා මෙතන. එයාට බලන් ඉන්න බෑ. කාලම දැම්මා. නැකතරම් වැඩ. හරි. සුබාරුතාරුතක්. ලොක්කු කටවක. සුබලුත් අවුරුද්දක් ඒවා. නමත් කවන්න. මම වලින් දැනට කවන්න. यार सत्य नहीं देख කොහොමද දිනා? යායි.